ඇන්ටාටිකාවේ ස්ථීර මිනිසුන් නැහැ. නමුත් සෑම වසරකම එහි වැඩකරමින් පරීක්ෂණ කරමින් ජීවත්වන මිනිසුන් දහස් ගණනක් ඉන්නවා. ඒ මිනිසුන්ට ජීවත්ව තබන්න ඇමරිකාවෙත් තියෙන එකම අවසාන බලාපොරොත්තුව තමයි පෝල ස්ටා අයිස්බ්‍රේකර් කියන නෞකාව. පෝල ස්ටා කියන්නේ ඇමරිකාවේ තිබෙන එකම හෙවි අයිස්බ්‍රේකර් නෞකාවයි. මේ නැවට පුළුවන් ගන අයිස්තට්ටු කඩාගෙන ඇන්ටාටිකාවට රිජුවම ලඟාවෙන්න. මේ නෞකාවේ ප්‍රධාන මෙහෙයුම් වන්නේ ඩීසල් ගැලුම් මිලියන ගණනාවක් රැගත් ටැංක නෞකාවක් ඇන්ටාටිකාවේ MC මර්ඩෝ රීසර්ච් ස්ටේෂන් වෙත ආරක්ෂිතව ගෙනයාමයි. මේ ඩීසල් ටැංක නෞකාව ගෙනයම අසාර්ථක වුණොත් ඇන්ටාටිකාවේ සිටින විද්‍යාඥයන්ට සහ කාර්ය මණ්ඩලයට උණුසුම සීමා කර අධික සීතල යටතේ ඔවුන්ගේ රාජකාරී කරගෙන යාමට සිදුවෙනවා. මේ නෞකාව අයිස් මත ගමන් කරන රහසක් තියෙනවා. ඒ තමයි මේ නෞකාව අයිස් කඩාගෙන යන්නේ නැහැ. නැවේ ඉදිරිපස අංශක 30ක රැම්ප් හැඩයකට නිර්මාණය කරලා තියෙනවා. නැව ඉදිරියට යන විට එය අයිස් මතට ඉහළට නැගී නෞකාවේ බරින් අයිස් පූර්වා විනදවනවා. මේට බලය ලබා දෙන්නේ හෝස් පව 75,000ක ශක්තියකි. මේ නෞකාවේ බර ටොන් 13,000ක් වෙනවා. කොතරම් ශක්තිමත් අයිස් කුට්ටියක් වුණත් ටොන් 13,000ක් ඒ මතින් ගමන් කරන විට ඒ අයිස් කුට්ටිය විනාශ වී යනවා. ඇන්ටාටිකාවේ උෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ 20ට වඩා අඩු වෙනවා. මෙවැනි සීතලකදී සාමාන්‍ය වාහනේ නැමෙන්නේ නැහැ. ඒවා කැඩෙනවා. ඒ නිසා පෝල ස්ටාර් නැවෙහි බඳට මයික්‍රෝ ඇලොයි ස්ටීල් ප්‍රධාන වශයෙන්ද නිකල්, ක්‍රොමියම්, මැංගනීස් වැනි ලෝහ සුළු වශයෙන්ද යොදාගෙන අයිස් කැටීම් දහස් ගණනකට නැව් බඳ ඔරොත්තු දෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නැව සාමාන්‍ය නැවක් වගේ ඩිරෙක්ට් එන්ජින් ඩ්‍රයිව් භාවිතා කරන්නේ නැහැ. පෝල ස්ටාර් භාවිතා කරන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් සිස්ටම් එකක්. ඩීසල් එන්ජින් විදුලිය නිපදවනවා. ඒ විදුලියෙන් ප්‍රචාලක මෝටර කැරකවීම සිදුවෙනවා. මේ වැදගත් වන්නේ අයිස්වල වැදුණු විට RPM වේගය ක්ෂණිකව පාලනය කළ හැකි නිසායි. නැත්තම් ෂිෆ්ට් එක කැඩි නැව සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙන්න පුළුවන්. පෝල ස්ටාර් තුළ කාර්ය මණ්ඩල 155ක්, විද්‍යාඥයන් 35ක් මාස ගණනාවක් එකට ජීවත් වෙනවා. කුඩා නිදන කාමර, අඩු පෞද්ගලිකත්වය, ඉර බැස නොවන දිමියන් ඉතාම දැඩි සේවා මුර ඔවුන්ගේ රැකියාවේ කොටස් වෙනවා. මේ නැව තුළ ඇති භයානකම දේ සීතල නොවේ, ඒ ගින්නයි. මේ නැවේ තියෙන CO2 පද්ධතිය ක්‍රියාත්මක වුණොත් නැව සම්පූර්ණයෙන්ම ගිනියැනීමට ලක් වෙනවා. ඇතුළත සිටින අයට පිටතට එන්න තියෙන්නේ තප්පර 60ක් පමණයි. පෝල ස්ටාර් අයිස් කඩන නෞකාවක් විතරක් නෙවෙයි, සම්පූර්ණ මහද්වීපයක්ම ජීවත්ව තබන්නට අවශ්‍ය නෞකාවකි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපි ගෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරනවා.